ජනතාව මේක බොහොම ආසාවෙන් වැළඳ ගන්නවා. නමුත් මම දන්න හැටියට මගේ අල්ප දැනුම එක්ක කතා කරද්දී දේව වන්දනාත්මක නිර්ණායකයන් වලට මේක ගැලපෙන්නේ නැහැ. සුබ දවසක් ඔබ සියලු දෙනාට. ඔබ අපහා මේ එක්වන්නේ ලුණාව ශුද්ධෝපේදුරු පවුල දේවස්ථානයේ සිටයි. ඉතින් ඔබ දන්නවා අපි මේ සතියේ විශේෂයෙන් කතා කරනු ලබන්නේ මෙම චතාරික සමයේ විශේෂිත වූ දිනයන් පිළිබඳවයි. ඊ අපි ඔබ හා සමග මහා බ්‍රහස්පතින්දා දිනය පිළිබඳ අදහස් දැක්වීමක් බෙදාගනු ලැබුවා. ඉතින් අද දවසේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මහා සිකුරාදා දිනය පිළිබඳව කතා කරන්නට. මහා සිකුරාදා දිනය ඔබත් මමත් දන්නා පරිදි ජේසුස් ස්වාමීන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය මරණය පිළිබඳව කතා කරනවා. උන්වහන්සේගේ මේ දුක් විඳීම මරණය තුලින් මිනිස් සංහතියට උදා කර දුන් ගැලවීම පිළිබඳව අපි විශේෂයෙන් කතා කරන්නට යනවා. ඉතින් අද දවසේදීත් අප හා සමග එක් වෙනවා ලුණාව ශුද්ධෝපේදුරු පාවුල දේවස්ථානයේ මේ සම්සේවක ගරු ඉන්ද්‍රා රත්නසිරි පියතුමන්. පියතුමනි ජෙසුපීටයි මලින්ද ඔබ වහන්සේව මෙම වැඩසටහන සඳහා අපි තාමත් ආදරයෙන් ආරාධනා කරනවා. පියතුමනි අපි ඊයේ දවස තුල කතා කරා මහා බ්‍රහස්පතින්දා දිනය පිළිබඳව. ඉතින් අද අපි මහා සිකුරාදා දිනය පිළිබඳව කතා කරන්නට යනවා. ඔබ වහන්සේ මේ පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළොත්. ඔව් මලින්ද දේව වන්දනාත්මකව මහා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා එකම තේමාවක් තමයි දිව යන්නේ. එකම තේමාවක් ඔස්සේ දිව යන මේ දින ත්‍රිත්වය හරහා අපේ හදවත් වලට සමීප වන විශේෂ පණිවිඩ රාශියක් තියෙනවා. අපි ඊයේ දවස ගැන මෙනෙහි කළා මහා බ්‍රහස්පතින්දා දවසේ විශේෂත්වය. දේව සප්‍රසාද වහන්සේ නිල පූජකවරය කියන සක්‍රමෙන්තු ස්ථාපිත කිරීම, පාදදෝවනය හරහා බැහැපත්කමේ නායකත්වයක් ගැන කතා කළා. මහා සිකුරාදා දවස සඳහා තමයි අපි කුරුසියේ පාද නමස්කාරය කියන භක්ති අභ්‍යාසයට සම්බන්ධ වුණේ. පිලාත්ගේ නඩු ශාලාවේ ඉඳන් ගොල්ගොතා කඳුමුදුනේ ජේසුගේ මරණය සිද්ධ වෙනවා දකින්නට තමයි එදා හේවායෝ අපේක්ෂා කළේ. ඔවුන් කල්පනා කළා ජේසුව මේ ආකාරයට කුරුසේ ඇනගාලා මැරුවට පස්සේ සියලුම දේවල් සමාප්තයටපත් වෙනවා කියලා. නමුත් අපි දන්නවා එහෙම වුණේ නැහැ. ඒතර මහා සිකුරාදා දවසේ මෙහෙය සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ දහවල් කාලේ. පස්වරු 2-3 කියන වෙලාවල් වල තමයි මලින්ද ගොඩාක් දේවස්ථානවල මේ මෙහෙය ආරම්භ කරනු ලබන්නේ. ඒත් එක මේ මෙහෙය හරහා අපි විශේෂයෙන් ජේසුගේ දුප්‍රාප්තිය ගැන කතා කරනවා. දුප්‍රාප්තිය කියවනවා. උන්වහන්සේගේ දුක වේදනාව මරණය ගැන සුවිශේෂී ලෙස අවධානය යොමු කරනවා මහා සිකුරාදා දවසේ. එතකොට මේ භක්ති අභ්‍යාසය ඒ වගේම අපේ දේවවන්දනාත්මක යොමුව ගොඩාක් වෙලාවට අපේ විවිධ අදහසුත් මෙතනට එකතු වෙනවා. පියතුමනි ඔබ වහන්සේට මේ සම්බන්ධයෙන් මම පොඩි කෙටි ප්‍රශ්නයක් යොමු කළොත් එහෙම ඔබ වහන්සේට මේ අදහසත් සමග අපි දකිනවා මේ ජේසුස් වහන්සේගේ මේ දුක් විඳීම සහ මරණය අපි දේවස්ථානයන් වල නාට්‍ය අනුසාරයෙන් පෙන්눔 කිරීමක් සිදු කරනු ලබනවා. ඉතින් මේක මම දන්නවා අපි හැමෝම හිතන ආකාරයට මේක ගොඩක් අපේ සදහවත් ජනතාවට මේ දේ පෙන්눔 කිරීම තුළින් ඔවුන්ට උන්වහන්සේගේ දුක් විඳීම සහ මරණය පිළිබඳව යම්කිසි අදහසක් අපේ ඔළුවට යන්න තමයි මේ දේ කරන්නේ. නමුත් සමහරක් සදහැවතුන්ගේ පියතුමගිනි අදහසක් තියෙනවා මෙය දේව වන්දනාත්මකද කියන එක. ඉතින් ඔබ වහන්සේ මේ පැහැදිලි කිරීමත් සමගව මෙයත් පොඩ්ඩක් අපගේ සදහැවත් ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කළොත්. ඔව් මලින්දේ ඔබ කිව්වා හරිය. මෙය අපි ගොඩක් වෙලාවට අපේ ගොඩක් දේවස්ථානවල සවස
දේව මෙහෙයට එකතු කරනවා. නාට්‍යානුසාරයෙන් මේ ජේසුගේ දුක වේදනාව මරණය මිනිස්සුන්ගේ හදවත් වලට සමීප කරන්නට. හැබැයි ජනතාව මේක බොහොම ආසාවෙන් වැළඳ ගන්නවා. නමුත් මම දන්න හැටියට මගේ අල්ප දැනුම එක්ක කතා කරද්දී දේව වන්දනාත්මක නිර්ණායකයන් වලට මේක ගැලපෙන්නේ නැහැ. දේශනාවක් පමණයි. නාට්‍යානුසාරයෙන් මේ වගේ දෙයක් අද වගේ දවසක මහසිකුරාදා දවසක ඒ දේව වන්දනාවට සම්බන්ධ කරගන්නට බෑ කියන අදහස තමයි තියෙන්නේ. ඔබ කිව්වා හරියටම හරි. නමුත් අනිත් පැත්තෙන් මේ වගේ රංග දැක්වීමක් කරා ජනතාවගේ හදවත් වලට යම් දෙයක් සමීප වෙනවා. ඒක සත්‍යයක්. නමුත් අපි හැම දෙයක් ගැනම කතා කරද්දී හැම දෙයක් සම්බන්ධව පවතින නීති රීති කීපයක් තියෙනවා. නිර්ණායකයන් තියෙනවා. ඒතකොට දේව වන්දනාත්මක නිර්ණායකයන් වලට අනුව මහා සිකුරාදා දවසේ මෙවැනි දෙයක් සිද්ධ කරන්නට අපට අවසර නැහැ. හැබැයි ජේසුගේ කුරුස පත්වීම මරණය ගැන කතා කරනවා. හැබැයි ඒත් එක්කම අපේ අවධානය යොමු කරනවා ජේසුගේ අවසාන වදන් 7 සම්බන්ධව. අපි කියනවා 7 words of Jesus. ජේසු කුරුස ගසේ කියපු අවසාන වාක්‍යයන්. එක අවස්ථාවක උන්වහන්සේ කියන මම පිපාස වෙමි කියලා. එක අවස්ථාවක තමුන්ගේ මෑණියන්ට ජුවාම් ගෝලයාව බාර කරනවා. ජුවාම් ගෝලයාට දේව අම්මාව බාර කරනවා. මනුෂ්‍ය සංහතියේම අම්මා හැටියට දේව අම්මාව බාර කරනවා. ඒත් එක්කම තව අවස්ථාවක උන්වහන්සේ සමාව දීම ගැන කතා කරනවා. පියාණෙනි වුන් කරන දේ නොදැන කරන දේ නිසා වුන්ට සමාව දෙන්නට කියලා. මේ සියලුම දේවල් මේ ජනතාවගේ හදවත් වලට සමීප වෙන දේවල්. ඒතකොට මහා සිකුරාදා දවස අනිත් පැත්තට අපි මෙනෙහි කළොත් මේ දේශුගේ ආමගුල් පිළිවෙත සිද්ධ කරන දවසක් නෙමෙයි. මේ හරි ධර්මානුකූලව කතා කරද්දී හරි ධර්මෝපදේශ වටිනාකම් දෙන්නට ඕන. විශේෂයෙන් මේ දවස්වල විශේෂත්වය හරි ලෙස අපේ සදහවත් ජනතාවට අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් අපි හැම කෙනාම වගේ සවස් යාමේ පැවැත්වෙන මේ මෙහෙයට සහභාගී වෙද්දී ජේසුගේ මරණය ගැන කතා කරනවා. මරණය හරහා අපිට ලැබිච්ච ගැලවීම ගැන මෙනෙහි කරනවා. ඒ මරණයට අලුත් අරුතක් උන්වහන්සේ ලබා දෙනවා. හෙට දවසේ අපි මෙනෙහි කරන හලෙලූයා සෙනසුරාදා දින දේවවන්දනාත්මක නිර්ණායකයන් වලට අනුව. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.